මෙන්න මේ වගේ ලොකුම ලොකු බෝට්ටුවක නැගලා මගේ යාළුවොත් එක්ක හරියට ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන වගේ ගිය අමතක නොවෙන දූපත් සවාරියක් ගැන කියන්නටයි මම සූදානම් වෙන්නේ. රැඳී සිටින්න. ඉතින් මේ බෝට්ටුට නිකං ගොඩ වෙන්ඩ බෑ මේ වගේ ටිකට් එකක් අරගෙන ටිකන්ට එක මේ ස්කෑන් කරලා හරියට සමහර විට මේ කෝච්චියකට නගිනවා වගේ අන්නේ විදිර තමයි නගින්ඩෝ ඉතින් අපි ටිකට් ස්කෑන් කරලා මගේ යාළුවොත් එක මෙන්න මෙහෙම වෙලාවකට එක් මේකන යාපෝට් එකක් වගෙත් පෙනෙනවා හෙමිට ගියා අපි යන්නේ මේ බෝට්ටු නවත්තල තියෙන මේ ඩොක් කරන තැනට ඉතින් ඔබට පේනවා සමහරට යාපෝට් එකක් වගෙත් පේනවා බෝට්ටු ගොඩාක් මෙතැන්ට එනවා ඉතින් මේ ආකාරයට හෙමීට බෝට්ටු බල අපි යායුතු බෝට්ටුවට නැගුණා ඉතින් බෝට්ටුවට මෙන්න මෙම පැනල යන්න තමයි තියෙන්නේ ඔබට වෙන වගේ යාළුවොත් එක්ක මම අපේ බෝට්ටුවට තව බෝට්ටුවකින් තව බෝට්ටුවකට පැන යන ආකාරය ඉතින් ගොඩාක් එක්සයිටඩ් මම මේ වගේ ගිහිල්ලා තියෙනවා කිහිප වතාවක්ම නමුත් මේ වතාවේ ගොඩක් යාළුවොත් එක්ක යන්නේ එක පොඩි විශේෂයි හොඳම මගේ ළඟම යාළුවෝ කීප දෙනෙක් එක ඉතින් ඔබට පේනවා වටපිටාවේ තවත් ඒ වගේම බෝට්ටු තියෙනවා ඉතින් ඇතුලේ මෙන්න මෙහෙම තමයි බෝට්ටුව තියෙන්නේ ඔය එන්ජින් එක ගොඩාක් සද්දේ ස්ටාර්ට් කරපුවම ඒ නිසා තට්ටු දෙකක් තියෙනවා උඩ යට ඔබට පේනවා මේ නගින්න පුළුවන් උඩට ඉතින් මේ වගේ යාළුවොත් එක්ක ඉඳගෙන කතා බහක් දාගෙන පිස්සු කෙල ඉතින් ඇතුලේ අපි ගිය ගමන තමයි මේ කියන්නට හදන්නේ ඉතින් ඔබට පේනවා ඉතාමත් මේ සුන්දර ලෙස ඔබට පේනවා මේ බෝට්ටුව ඉතින් ඉන්දෝනීසියාවේ ඕනම දූපත් ආශ්‍රිතව බාලිවලට આવොත් මෙවැනි අත්දැකීමක් ඔබට ලබන්නට පුළුවන් ඉතින් දූපත් 20000 ගණනක් තියෙනවා දූපතෙන් දූපතට යන්නට පුළුවන් ඉතින් ඔබට පේනවා මේ පොඩි ඕස්ට්‍රේලියානුව මේ ඕස්ට්‍රේලියාවට යන වයිබ් එකක් තියෙනවා යාළුවොත් එක්ක පුදුම අත්දැකීමක් වුණා මේක ඉතින් කැප්ටන් පොඩ්ඩක් මුලදි මං ගැන පොඩ්ඩක් වොරි වුණා මොකද මම කැමරාවක් තියාන කැරකෙන නිසා පස්සේ ඔහුට තේරුණා මම මේ මුහුදු ගමන යන්නේ පළවෙනි වතාව නෙවෙයි කියලා. ඉතින් යාළුවොත් එක්ක පුදුම දේවල් කරමින් ලස්සනට මම ආසම කරන ෂොට් ටිකකුත් ගන්නට හම්බුණා. ඒ වගේම මේ රටේ යාළුවෝන් අපිට මුණ ගැහුණා. ඉතින් අලුත් යාළුවෝ යාළුවත් එක්ක කතාවක් දාගෙන ගියා. ඉතින් ඔබට පේනවා මේක ඉතාමත් සුන්දරයි. අපි අද සෑහෙන දූපත් ප්‍රමාණයකට යන්න නියමිතයි. තව කටයුතු ගොඩක් කරන්නට තියෙනවා වැඩ කටයුතු ඉතින් මේක තම මං ආසම ෂොට් එක කැමරාවෙන් ගත්තු ඉතින් ඔබ අනිවාරෙන් මාත් එක එකඟ වේ මේ ට්‍රිප් එක පොඩ්ඩක් ෆන් අනිවාරෙන් විශේෂෙන් යාළුවොත් එක්ක මේ විදිහට යද්දී ඔබට පේනවා මම උපරිම වින්දනයක් ලබන ගමම්ම අපි පොඩි පළතුරු වගේකුත් අරගෙන ගිහිල්ලා තිබුණා ඒකත් කන ගමන් යාළුවොත් එක්ක hina වෙවි ගිය අපේ පළවෙනි දූපත එනකං තමයි අපි බලාගෙන හිටියේ ඉතින් අවසානයේ අපේ දූපතට ආවා මේකට කියන්නේ හරප්පන් දූපත කියලා අපි ගයක් ඕල්රෙඩි බුක් කරලා තියෙන අපේ යාළුවෝ සෙට් එකට ඉතින් අපි මෙහි දවස් 2ක් විතර ඉන්න තමයි ආවේ සති අන්තේ වැඩි කල් නෙවෙයි ඉතින් දූපතක් ඔබට පේනවා මේවා නෑ වාහන මුකුත් නෑ බෝට්ටු තමයි තියෙන දූපතෙන් දූපතට යන්නේ ඔබට පේනවා මම ඉන්නේ මේ දූපතේ දැන් මේ දූපත දහස් ගණනකින් එකක් විතරයි ඔබට පේනවා වටපිටාව දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන ඇතුළට තන ස්ට්‍රීට් ෆුඩ්ස් එනවා ඔබට පේනවා මිනිස්සුන්ගේ ජන ඔරි මොකක්ද ඒකට කියන්නේ ජීවන රටාව ටූරිස්ට්ලා ඉන්න තැනක් එතකොට මේක හරප්පන් කියන මේ අයිලන්ඩ් එක විතරයි. අපි මේ ඇතුළේ වෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉස්සලම බුක් කරපු ගේ හොයාගෙන යන්නට ඕන. මේ ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් අපේ බඩු බාහිර ආදිය දාලා ඊට පස්සේ බෝට්ටුවක නැගලා තව ගමනක් යන්න ඕන ස්නෝක්ලින් කරන්න, ඩයිවිං කරන්න යනවා. ඉතින් මේ වගේ මේ දූපතේ ගෙවල් මැද්දෙන් හෙමීට ඔබට පේනවා. අපි ගමන් කරා අපි ඇවිල්ලා ඉන්නේ මෙතන තමයි අපේ මේ නවතින ඉන්න ගේම් එක තමයි මගේ යාළුවෝ ටික කතා කරන ගයිඩ් එක අපිට පේන අපේ ලස්සන තැන
යමු ඇතුළට ගෙදරට යමු. How many rooms do they have here? ඔබට පේනවා මගේ යාළුවනම් පොඩ්ඩක් සැටිස්ෆයිඩ්. හැබැයි අපි පරක් වුණ නිසා පොඩ්ඩක් කූඹි ගිහිල්ලා අපේ කෑමවලට. නමුත් කෑම නම් පුදුම රසක් හොඳට උයලා තිබුණා. එයාලගේ ක්‍රමයට මාළු එහෙම උයලා තිබුණා. මෙහි සීෆූඩ් මාළු දූපතක් නිසා ඕන තරම් තියෙනවා. අඩු ගානකට ගොඩාක් ජීවන රටාව සරලයි මෙහි. ඉතින් අපි මෙයාකාරයට මම කිව්වව මේ බෝට්ටුට අපි ඇත්තම සාමානය යන්නේ පබ්ලික් බෝට්ටුවකට. නමුත් අපි මේ සම්පූර්ණ බෝට්ටුව අපිට කියලා බුක් කරගත්තා. අපිට ඕන තැන්වලට යන්න ඕන නිසා. ඒවගේම ලයිෆ් ජැකට් එහෙම දාගන්න එකත් අපි මගේ හැරියා. නමුත් ඔබට පේනවා පබ්ලික් බෝට් එකක් එහා පැත්තේ තියෙනවා. යාලා ඒ විදිහට තමයි යන්නේ. ලයිෆ් ජැකට් දාගෙන හරි විදිහට යන්න ඕන. නමුත් අපි පොඩ්ඩක් කතා කරුවා මේක බෝට්ටු අයිතිකාරයට අපිට පොඩ්ඩක් ෆ්‍රී කොල්ල නිසා යන්නට ඕන කියලා. ඉතින් හෙමිට මේ ආකාරයට අපේ ගමන ආරම්භ වුණා. ඉතින් හරි සුන්දරයි පොඩි බෝට්ටුවක් දැන් මුහුදෙන් තව මේ අපි හිටපු දූපතින් තවත් දූපතක් පාස් කරගෙන මේකේ කැමරාවේ තියෙන ස්ටේබලයිසේෂන් මේ ඔප්ෂන් එක නිසා ඔබට පේන්නේ කොච්චර වේගයෙන් මේක උඩ පල්ලෙහා යනවද කියලා. නමුත් ඉතාමත් මේ වවුනියා බස් එක යන අත්දැකීමක් තමයි මේකේ ඔබට දැනෙන්නේ. ඉතින් අපි මේ ආසාවෙන් යන්නේ මේ ස්නෝකල් කරන්න. මේ දන්නවා මේ පොඩ්ඩක් මුහුදට පැනලා මෙන්න මේ වගේ ඇතුලේ මාළු බලන්න. නමුත් මගේ අත්දැකීම මේ තරම් මගේ ස්නෝකලින් එක්ස්පීරියන්සස් ගත්තම මේක තමයි වර්ස්ම වැඩක්ම නැති අත්දැකීම. මොකද යාලා අපිව සේෆ් තැනකට අරන් ගියට ඇතුලේ ලොකු ලස්සන දේවල් තිබුණේ. මේට වැඩිය ලොකු මාළු ඉන්න ලස්සන තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම ලොකුවට ස්නෝකලින් වලට යන්න ගියේ නෑ. නමුත් උත්සාහ කෙරුවා පොඩ්ඩක් වටපිටාව ඇතුලේ මේ ගණ්ඩ ලස්සනට. නමුත් ලොකු එක්සයිට්මන්ට් එකක් මට තිබුණේ නෑ. මොකද මම මගේ පෙර අත්දැකීම් නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා මම හිමීට නැවත බෝට්ටුවට ගොඩ වුණා. ඊට පස්සේ අපි තව දූපතකට ගියා. මේ දූපත පොඩ්ඩක් විශේෂයි. එක දූපතක්, කුංචි දූපතක්. මේ වගේ දසදහස් ගානක් තිබෙනවා. දසදහස් ගණනකින් එක දූපතක් වෙන මේ දූපතේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න වතුර ඉඳගෙන මට මාලදිවයින මතක් වුණා. ඒ මාලදිවයිනේ අත්දැකීමට හා සමාන සුදු වැල්ල ඉඳගෙන ටික වෙලාවක් යාළුවොත් එක පොඩ්ඩක් අපහසුයි. උන් හැම වෙලෙම ඩිස්ට්‍රැක්ට් කරනවා. ඉතින් අපි මේ රෙකෝඩ් කරපු නැති කරපු දේවල් පිස්සු කෙලපු ගොඩ අත්දැකීම් තියෙනවා. මෙතන බල්ටි ගහපුවා, බනානා බෝට්ස් වල එහාට මෙහාට ගියේවා, දුවපුවා, රිලේ තියපුවා, වොලිබෝල් ගහපුවා, ෆුට්බෝල් ගහපුවා. මේකක්වත් රෙකෝඩ් කරන්න බැරුව ගියා. නමුත් සමහර දේවල් මේ ඉන්ඩමී වගේ මේ වගේ ෂණික නූඩල්ස් ඒ වගේම කුරුම්බා වතුර බීපු රෙකෝඩ් කරපු ටික විතරයි ඇත්තටම තියෙන්නේ. ඉතින් අපි මෙතනින් ගියා මේ ආකාරයට හවස් වෙගෙන එද්දී. මම දැන් බෝට්ටුව හුරු නිසා මාව අයියා විශ්වාස කරනත් නිසා මම බෝට්ටුවේ දැන් ඇඳට වෙලා ඉඳගෙන මම නිකන් රජතුමා වගේ ලස්සනට යනවා. මේක සුන්දර වූ අත්දැකීමක් වුණා. අපි ඇවිල්ලා ඊට පස්සේ මේ වගේ මේ බාබිකියු පොඩි පාටි එකක් දැම්මා. බාබිකියු කිය ඉතාමත් ලස්සන හොඳ අත්දැකීමක්. මේ රස ආහාර කාලා ඉවරලා ඊට පස්සේ දූපත වටා මෙන්න මෙහෙම පොඩි වටයක් ගියා. ඇවිද දූපතේ ලස්සන බලලා ළමයි වගේක් බාස්කට් බෝල් ප්ලේ කරනවා. ටික වෙලාවක් බලාගෙන ඉඳලා මේ දූපතේ තියෙන ලස්සන නිකන් මාලදිවයිනේ දූපතක් වගේ බලාගෙන ඉඳලා ඊට පස්සේ නැවත පහුවදා අපි මේ ආකාරයටම බෝට්ටුව එලගලා තවත් දූපතකට ගියා. මේක තමයි ආපු දූපත. මෙතන පොඩ්ඩක් ඉඳලා දූපත වටපිටාව බලලා මේ ආකාරයට මේ දූපතෙන් තවත් තැනකට ගියා. මෙන්න මෙහෙම. ඉතින් උදේ ඒ දූපතෙන් හෙමීට ඒ බෝට්ටුවේම තවත් දූපතකට මේ ආකාරයට දූපත් කිහිපයකටම අපි ගියා. ගිහිල්ලා බෝට්ටු ඒ ජන සමාජයේ මිනිසුන් එක කතා කරලා මේ ගොඩාක් ලාබෙට තියෙන කෑම කාලා
පිස්සු නටලා නැවත මෙන්න මෙහෙම සතියන්තේ ඉවර නිසා නැවතත් ලොකු බෝට්ටුවට නැග්ගමගේ යාලුවොත් එක්ක විදාසරේ හැමෝම ගොඩාක් මොනද කියන්නේ හොන්තටම ටයඩ් හොන්තටම මේ වෙහෙසට පත්වෙලා ඉන්න නිසා මට පොඩක් එලියට ඇවිල්ලා තනියම බෝට්ටුවේ වැඩිය කට්ටිය නැතුව සම්පූර්ණ බෝට්ටුවේ ඡායාරූප ටිකක් වීඩියෝ ටිකක් ගන්නට පුළුවන් වුණා. ඉතින් ඔබ දකිනවා මේ බෝට්ටුව උඩ යට යනවා ගොඩක් හුළඟයි මේ ඔබට මේ කැමරාව ඇත්තටම සාධාරණයක් ඉටු කරන්නේ මේක හයියෙන් සැලවෙනවා උඩට යටට යනවා. ඉතින් මගේ යාළුවෝ හොඳටම නීදී ඔබට මේ පේනවා වගේ මොකද ඔවුන් පිස්සු නටලා දුවලා වෙහෙසිලා ඉන්න නිසා. ඉතින් හවස් වරුවේ හෙමීට අපේ නිවස් බලා අපිට යන්නට සිදුවන අකමැති වුණත් ඉතින් මේ වගේ තව බොහෝ අත්දැකීම් මේ channel එකේ මම බෙදා ගන්නට සූදානම්. අපි සමග රැඳී සිටින්න.